ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක කියන්නේ ඕනෑම මොහොතක තරගයක් කඩුල පිටුපස් සිට හෝ පන්දුවෙන් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙක්. ඒත් අයර්ලන්තයේ සමග පැවති තරගයේදී දසුන් මුහුණ දුන් සිදුවීම ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අමතක කිරීමට උත්සාහ කරන අමිහිරි මතකයක් වනු නොඅනුමානයි. 2020 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩකයා ලෙස අවාසනාවන්ත වාර්තාවක් ඊයේ දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණා. ඊයේ තරගයේදී ඔහු ලකුණු නොලබා දැවී යාමත් සමග ජාත්‍යන්තර 2020 පිටියේ අවස්ථා 16කදී බිඳුවට දැවී ගිය ලොව පළමු ක්‍රීඩකයා බවට ඔහු පත් වුණා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ අවස්ථා 15කදී ලකුණු ලබා දැවී ගිය රුවාන්ඩාවේ සැපේ. අද දසුන් එම වාර්තාව අභිබවා යමින් මෙම ලයිස්තුවේ පෙරමුණට පැමිණ තිබෙනවා. එය එසේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ජේසන් ගිලෙස්පී 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අනාවැකියක් ප්‍රකාශ කර තිබෙනවා. ඔහුට අනුව ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවන් අතරට ඇතුළත් කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තයේ අවසන් කණ්ඩායම් හතරට ළඟා විය හැකි කණ්ඩායම් ලෙස නම් කර තිබෙනවා. ගිලෙස්පි පැවසුවේ විශේෂයෙන් හුරු පුරුදු තත්ත්වයන් යටතේ තරගාවලියේදී ඉහළම කණ්ඩායම් වලට අභියෝග කිරීමට ශ්‍රී ලංකාව සතු ගුණාත්මක භාවය සහ සමබරතාවය ඇති බවයි. මේ අතර පළමු තරගයේ ජයත් සමග ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර එක්ස් පණිවිඩයක් දමා ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතා තිබුණා. ඔහු පවසා සිටියේ පළමු තරගයේදී හැමෝටම ගොඩක් අවධානමක් තියෙනවා. කණ්ඩායම්වල තත්ත්වය සහ ස්වරූපය ඇත්තටම එතරම් වැදගත් නැහැ. අපහසු නමුත් ශ්‍රී ලංකාවෙන් හොඳ ජයග්‍රහණයක් ලැබුණා. තරගාවලිය ඉදිරියට යන විට වඩා හොඳ රිද්මයකට ළඟා විය යුතුයි යනුවෙන් ඔහු ප්‍රකාශ කරද්දී ඊයේ තරගයේදී ආබාධයකට ලක් වූ වනිදු හසරංගව MRI පරීක්ෂණයකට භාජනය කර ඇති බව වාර්තා වන අතර ඔහු පිළිබඳ අවසන් තීරණය අද පස්වරුවේ ලැබීමට නියමිතයි.